Hello everyone, welcome to Aoki Foodie Style. අද වීඩියෝ එකෙන් මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ මගේ සිංගප්පූරු ටුවර් එකේදී මම රස බලපු කෑම 10ක් ගැන. පළවෙනි එක තමයි කායා බටර් ටෝස්ට්. මේක එන්නේ ටෝස්ට් බ්‍රෙඩ්ස් දෙකකට බටර් මික්ස් වෙලා ඒක බ්‍රෙක්ෆාස්ට් එකක් විතර තමයි එන්නේ. දෙවෙනි එක තමයි ලක්සා. මේක ඇවිල්ලා ඔතෙන්ටික් සුප් එකක් පොල් කිරිත් එකයි මික්ස් කරලා කැතොන් වෙල් තමයි මේ ලක්සා එක ගොඩක්ම ප්‍රසිද්ධ. මේක එක විදියට මේ ලක්සා එක හදලා තියෙනවා. ඊළඟ එක තමයි නාසි ලැමක් එක. මේක ඇවිල්ලා රයිස් එකක්. මේකට චිකන්, පීනට්ස්, එග්, ඒ වගේම කියුකම්බර්ත් එකතු වෙනවා. ඊළඟ එක තමයි කැරට් කේක්. කැරට් කේක් එක ඇවිල්ලා තවත් විශේෂ කෑමක් ඒගොල්ලන්ගේ. ඒක වයිට් කැරට් කේක් එකයි බ්‍රවුන් කැරට් කේක් එකයි දෙකක් වෙනවා. මේක හාල් පිටි වලින් තමයි හදන්නේ. ඊළඟ කෑම එක තමයි බකුතේ. මේක ඇවිල්ලා සුප් එකක් පෝක් වලින් තමයි හදන්නේ. පෝක් රිබ් එකෙන් හදන්න. ඉතින් රසවත් සුප් එක ගොඩක් ස්පයිසි. ඊළඟ කෑම එක තමයි ෆ්‍රයිඩ් රයිස් එක. මේක හයිනස් චිකන් රයිස් කියලා තමයි හඳුන්වන්නේ. චිකන් මික්ස් කරගෙන ෆේමස් ෆ්‍රයිඩ් රයිස් එක. හොක සෙන්ටර් වල මේක ප්‍රසිද්ධ කෑමක්. මේක එක එක ප්ලේන් රයිස් වලිමුත් එනවා. චිකන් මික්ස් කරලා හදන ෆ්‍රයිඩ් රයිස් එකක් විදිහටත් එනවා. මේ තව විදියක් චිකන් රයිස් එකේ. ඊළඟ එක නූඩල්ස් එකක්. මේක වොන්ටන් මේ කියලා හඳුන්වන්නේ. සුප් එකක් දෙනවා. ඒ වගේම නූඩල් ඩිෂ් එකක් දෙනවා. මේක හරිම සිහින් නූඩල් එකක්. හාල් පිටි වලින් හදන නූඩල් එකක්. මේක අද මම අරගෙන තියෙන්නේ ප්‍රෝන් සුප් එකක්. ඊළඟට හොකයින් මේ තවත් නූඩල්ස් ජාතියක්. මේක අද අරගෙන තියෙන්නේ ප්‍රෝන්ස් හොකයින් මේ. මේකත් ඒගොල්ලන්ගේ විශේෂ නූඩල්ස් ජාතියක්. ඊළඟට ඩිෂ් එක සැම්බල් සතන්. මේක කටල් ෆිෂ් ඩිෂ් එකක්. ඒ වගේම සැම්බල් කැම්කුන් එකත් ඒකත් එක්ක ඕඩර් කරන්න පුළුවන්. මේ දෙකම එකට තමයි ගොඩක් වෙලාට ඕඩර් කරන්නේ. රයිස් එක යන. ඊළඟ එක තමයි සතේ. මේක මාස් ජාතියක්. මේ විදිහට ස්ටික්ස් වලින් තමයි මේක කන්නේ. සතේ ස්ට්‍රීට් එකක් සමහර හෝක සෙන්ටර්ස් වල වෙනම තියෙනවා. මේක සතේ එක. ඊළඟ කෑම එක මර්තබක් කියලා කියනවා මේකට. මුර්තබක් කියලාත් කියනවා. මේක රොටි ජාතියක්. මේ මස් එක තමයි එන්නේ. ඊළඟ තමයි කරි පෆ් එක. කරි පෆ් එක සාමාන්‍යයෙන් පේස්ට්‍රි එකක් වගේ. ඊළඟට තවත් විශේෂ කෑමක් තියෙනවා. මේක තමයි අයිස්ක්‍රීම් කේක් එක. මේක ගොඩක්ම දකින්න ලැබෙන්නේ ඕචර්ඩ් රෝඩ් එකේ පාරායිනේ පොඩි පොඩි shops තියෙනවා. ඒ වලින් අයිස්ක්‍රීම් මැදි වුණ කේක් එක. මේක බිස්කට් එකක් විදිහටත් එනවා. සෑන්ඩ්විච් බ්‍රෙඩ් එකකින් අයිස්ක්‍රීම් එක මික්ස් කරලාත් එනවා. ඊළඟ ඩ්‍රින්ක්ස් මම බීපු ඩ්‍රින්ක්ස් වගේ තමයි මේ. මේ තමයි සිංගප්පූර් ස්පෙෂල් බබල් ටී එක. ඒ වගේම අයිස් මයිලෝ. ඊළඟට මේක අනිත් එක තමයි රෝස් මිල්ක්. මේක ෆලූඩා වගේ ඩ්‍රින්ක් එකක්. කූල් හරිම රසයි. ඊළඟට තව එකක් තමයි අයිස් හොට් ඕ ලෙමන් ටී. මේක අයිස් වලින් දෙනවා හොට් එකෙමුත් දෙනවා. ඊළඟට තව ඩෙසර්ට් එකක් තමයි සෙන්ඩෝ. ඉතින් මේව තමයි මම මේ සිංගප්පූර් සංචාරයේදී කාපු කෑම. ඉතින් හෝක සෙන්ටර් එකකින් ඔයා කනවා නම් මේ වගේ ට්‍රේ රිටර්න් කරන්නත් අමතක කරන්න එපා. මේ ට්‍රේ රිටර්න් ස්පොට් එකේ. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ෆලෝ කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ channel එක.